ආයිබෝන් දේශන් ටීවී YouTube channel එකෙන් තමයි අපි ඔබ මොඩේ මේක මේ ඉක්මනින් කරන සාකච්ඡාවට තමයි මේ ඇවිල්ලා මොකද හේතුව කිව්වොත් එහෙම මේ හතර දින මෙසේජ් කරලා දිනවා හතර දින මෙසේජ් කරලා අහනවා මේ ඇයි මේ අපේ රටින් මෙච්චර පිටරට යන්න මේ මොකද මෙච්චර මේ එක්සෑම් තෝගයක් බලන්න කියලා. ඇත්ත මේ අපේ රටේ ඉන්න පාලකයෝ අපේ රටේ මුදල් වලට ඒගොල්ලෝ තණ්හා වෙලා මේක ඇතුළම සිලබස් එක එන අමාරු විදියක් කරලා එන අමාරුවෙන්ම කරලා ඉවරලා බොරුවට රට යවනවා මේ මිනිස්සුන්. ඉතින් මේ මිනිස්සුත් එක්ක කතා කරනවා මට රැකියාව දෙන්න ඕන කියලා අපේ විසින් කල්පනා කරලා වැඩක් කරන්නේ නැහැ. ඉතින් අපි ඒකට හඳුන්වා දෙනවා මෙහෙම. ඔබ අහපු ප්‍රශ්නෙට අපි හඳුන්වා දෙනවා සම්පූර්ණයෙන්ම මේ පේපර් එක ඉරවන සතියකට කලින් ඒ සම්පූර්ණ සිලබස් එකේ ගුරුවරුන්ට ඒක කරන්න කියන්න ඕනේ. ඒ ගුරුවරුන්ට සම්පූර්ණ සිලබස් එක කරන්න කියන්න ඕනේ ඒ එන ප්‍රශ්න ටික විතරයි. එතකොට තමයි මේ ළමයාගේ එතනට ඒ ඔළුවට ඒක උත්තර දෙනවා වගේ සමානයි. එතකොට ඔක්කොම පාස් වෙනවා. එතකොට මේ ප්‍රශ්න විසඳන මේක ඒ කේස් වලට ගිහිල්ලා මිනිස්සු ඔක්කොටම සිතක් වෙන නම් මේ රජය විසින් මේ උදව් කරන්න ඕනේ ඔක්කොම පාස් කරන්න. එතකොට එක මට්ටමක් වුණාට පස්සේ අපිට හදන්න පුළුවන් සිස්ටම් එක මොකද්ද? අතු ගාන පිළිවෙලට මහන්සි වෙන පිළිවෙලට තමයි පඩි වැඩි වෙන්නේ. ඔක්කොම අධ්‍යාපන මට්ටම එකක් දාගන්නවා. මේ දුක් විඳින්න ඕනේ නැනේ ඔක්කොම. ඒක පිටරට ඕන විදිහට රැකියාව අපි යවනවා. අපේ රටින් පාස් කරන අපි යවන්නේ. අපේ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාස් කරලා යවන්නේ. ඉතින් එතකොට ඒක රෙකමන්ඩ් කරනවා නම් ඒගොල්ලෝ අතින් එහාට මුක් කරන්න බෑ. මොකද පිටරට ගිහිල්ලා සමහර කට්ටිය වෛද්‍ය වෘත්තිය ඊට අමතරව ඉංජිනේරු වගේ කට්ටිය එක්සෑම් කරලා මේ පුද්ගලිකව ඒ කියන්නේ මේ බැරින ඒ ලොලු පෙල් ඒ වුණාට ඩිග්‍රී අරන් ඇවිල්ලා මේ ව්‍යාපාර කටයුතු කරනවා. වෛද්‍ය ව්‍යාපාරය කරනවා, ඉංජිනේරු ව්‍යාපාරය කරනවා. ඉතින් අපේ රටේ මේ දේ කරලා ඉවරලා ඉක්මනින් අපේ කට්ටිය ඕන රට යවලා නැත්තම් අපේ රටේම මොකක් උසස් කළා පඩි දෙන්න ඕනේ මහන්සි වෙන පිළිවෙලට. ඒ කියන්නේ මිනිස්සෙක් වැඩ කරනවා නම් අතු ගන්නවා නම් මිනිස්සෙක් ඒ කියන්නේ මහන්සි වෙන පිළිවෙලට තමයි වැටුප්. ටොයිලට් හොදන කට්ටියට ඒ කට්ටියට හේතුව මේ සිස්ටම් එක හදන්න ඔක්කොම බෙන්ස් එකක යන්න එයාත් හොඳ වැටුපක් කරන් එයාත් ඒතනට එන්න මේ ට්‍රයි කරන විදිහට තමයි අපි මේ කතාව හදලා තියෙන්නේ. ඉතින් මේකයි මේ සමහර කට්ටිය එක විතර වීඩියෝ දාන. සමහර කට්ටිය කියනවා මෙහෙමයි මේ YouTube channel එක මේක මේ සල්ලි හම්බ කරන්න කරන වැඩ සාහන මේක ඇත්තම සල්ලි හම්බ කරන යන්නේ මේක. ඒතු සල්ලි හම්බ කරන අද රටේ හොඳ බඩුවක් කරේ වගේ දැම්මොත් නේ මට බලන්න අද රටේ කොල්ලෝනේ. ඊට අමතරව කාන්තාව පැත්ත බියුටි සලුන් එක තමයි බලන්නේ. ඉතින් මේ සම්පූර්ණ සිස්ටම් එක ඕගලන්ට කියා දෙන්න අපිට මේ හරි මැසේජ් වලින් උදව් කිරීමත් සමගම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකට විසඳුම තමයි ඒක. ඉතින් ඒ විසඳුම කරන්න ඒකේ පුද්ගලයාට ඒක නිසියාකාරව අවබෝධයක් ඇතුව කරන්න ජනාධිපතිට මම හිතනවා ඒක එයි කියලා. මොකද හේතුව ඒක නොකිය මම කියන්නේ පේපර් පෙන්නන්න කියලා රෙකමන්ඩ් කරලා පේපර් පෙන්නන්නේ මම කියන්නේ. පේපර් එකේ එන කරුණු ටික ඒ සිලබස් එකට සම්පූර්ණ සතියට කලින් කරන්න. එතකොට ඒ ළමයාගේ ඒ සතිය අවධානය නැත්තම් ළමයා වැඩකුත් නැහැ. ඒ ළමයි මේ මොංගල් විදිහට මේක සතිය උත්තර ටික ඒ සතිය කරන්න ඕනේ. ඒ එන ප්‍රශ්න ටිකමයි එන ප්‍රශ්න ටික නේ අපිට ආසෙත් නෙමෙයි ඒ ප්‍රශ්න ටිකම උත්තර ටික. රයිට්? එහෙනම් මේ DSNT YouTube channel එක සමු ගන්නවා. ලොකුම ආදර්ශයක් මේ කරලා ඉවරලා අපේ රටින් පිටරට යවල ඉවරලා හොඳ රැකියාව පැත්තට අපේ රට කට්ටිය පාස් කරලා මේ සිස්ටම් එක හදන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේක වීඩියෝ එකක් දාන්න අර කියුනේ ප්‍රධාන කරුණ ඒක තමයි හේතුව. වැදගත් මේ ඉස්කෝලේ විතරක් මේ බලවත් ඉස්කෝලේ විතරක් හැමදේම මේ එක්සෑම් මේ කලින් දැනගෙන ඉවරලා ඒගොල්ලෝ විතරක් පාස් කරන්න මේ පොඩි කුමන්ත්‍රණයක් උත් වෙනවා. ඒවා අපි සුවාවල්ලා දින එක විදියට ඒ කියන්නේ ඉස්කෝලේ පේපර් එක අධ්‍යාපන ප්‍රධාන පාසල් කට්ටිය අහගන්නවා. ඒ කියන්නේ ප්‍රධාන පාසල් කට්ටිය ඒ කියන්නේ උදාහරණ නානකම මට්ටම ඒගොල්ලෝ අධ්‍යාපනය යන්නේ හේතුව ඒකයි. ඒගොල්ලන්ට සම්පූර්ණ ඒගොල්ලන්ට විතර කර උත්තර සිද්ධ ටික ඒක සතියට කලින් කරනවා. ඒතර ඒ ළමයි ඔක්කොම පාස් වෙනවා. ඉතින් ඒ කරන්න හේතුව මේ පාසල ළමයි අනුව තමයි මේ තීරණය වෙන්නේ. පාසල ජනප්‍රිය වෙන ළමයි ඒ ලෙවල් පාසල එහෙම යන පාසල තමයි ළමයි දැනගන්නේ හොඳ පාසලක් කියලා. ඉතින් මේක සෙට් කරන්න ඒගොල්ලෝ ඒ කරේ වැඩි කරනවා. ඒ වුණාට හොඳම පවුල හොඳම ළමයි තමයි අහිංස දුප්පත් ගම්මාන වලින් සරප්පු දෙය බාට 2000 කියලා අච්චුපත විතරක් මුළු වර අච්චුපතම පළව කරනවා. මුළු අච්චුපතම කියවලා තමයි ඔලුජ්ජාගෙන එළමයි එක්සෑම් ලියන්නේ. හරි පව් එහෙනම් හරි මේ DSNT YouTube channel අපි සමු ගන්න. ආයිබෝ